මොගලක් කියනවා. කොහෙද යන්නේ? යාළුවා දන්නේ නැහැ තාම අපි එයාපෝට් යනවා කියලා. ඉතින් මමයි වයිෆුයි පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්නම් කියලා තමයි හිතාගෙන. අපේ මේ යාළුවා නවීන්ගේ වයිෆ් යනවා අයර්ලන්ඩ් වලට. එයාගේ හයි ස්ටඩීස් වලට. ඉතින් ඒකින්ද යාළුවා දන්නේ නැහැ තාම අපි එයාපෝට් යනවා කියලා. ඉතින් මමයි වයිෆුයි දෙන්න යන්නම් කියලා එයාපෝට් එකට ගිහිල්ලා ඩුබායි එයාපෝට් ටර්මිනල් 1 එකේ. ඉතින් අපි දෙන්න ගිහිල්ලා පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්නම් කියලා තමයි හිතාගෙන ඉන්නේ. බලමු සර්ප්‍රයිස් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉස්සරහින් තමයි තියෙන්නේ ඩුබායි ෆ්‍රේම් එක. බලන්න පුළුවන් ඩුබායි ෆ්‍රේම් එක යන ගාව. මචං අක්කත් ඉන්නව නංගි කියන්න අක්කට ඇහෙනවද? හෙලෝ ඇහෙනවද? පොඩකින්ද
ආනංගි අක්කා ඉන්නවා ආනංගි හරි මම මේ එයාපෝට් එකට ආවම කෝල් එකක් ගන්නම් කියලා හිටියේ. හරි. ඔයා එයාපෝට් එකට එන්නකෝ පරිස්සමෙන්. හරි මම කෝල් එක ගන්නවා වගේ වැඩ ටික උනාට පස්සේ. හරි එහෙනම් පරිස්සමෙන්. හරි. ඔන්න මේ අපි එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ ඒ කට්ටිය එනකන්. එයාලගේ දැන් කෝල් එකක් දුන්නා. එයාලත් මට කෝල් කරා ආපහු. ඉතින් එයාලා ආවම බලමු කොහොමද එයාලා සර්ප්‍රයිස් වෙන්නේ කියලා. හොඳම සර්ප්‍රයිස් එක දීලා තින්නේ මෙයා. එන්නකෝ එයාපෝට් කියලා. යන්නකෝ එයාපෝට් නෙවෙයි එන්නකෝ එයාපෝට් කිව්වා. ඉතින් එන්නකෝ එයාපෝට් කියපුවම නෝන්ඩි වෙන්න නැති එකම හොඳයි. යන්නම් බඩුම තමයි ඉතින් ආයි සර්ප්‍රයිස් එක. Nanti kita nanti kita baru message aja mau. Dah makan dah. Ini gate apa dah ni? Oh, api surprise ni nanti tu. අපිට වේවුණාද පැටලුණාද අයියෝ සර්ප්‍රයිස් එක අප්සෙට් වීමේ අවුලට දෙන්න කොෆි එකක් ගන්නවා කැපිෂිනෝ එක සර්ප්‍රයිස් එක මොකද මේ බෝ සර්ප්‍රයිස් එකට විනාඩි 45ක් එයාපෝට් එකේ දොර ගාවට ඉඳලා ගේට් 5 එක ගාව අන්තිම වෙනම අපි සර්ප්‍රයිස් වුණා. එයාලා අපිට කලින් ගිහිල්ලා පොලිමට. අවුලක් නැහැ. දැන් එයි. Kolla කියන්නේ කොල්ලා දැන් දුක කියන්නේ දුක කියා හරි ඉතින් ආයේ සෝ